What up Sri Lankan traders, how are you? කොහොමද ගිය සතියේ වැඩ කටයුතු සාර්ථක වුණාද? කොහොමද ට්‍රේඩ් වැඩ කරාද? කොහොමද සතුටුයිද? මනි ඉස්සලා මං කනගාටු පාල කරනවා ලංකාවේ ඇති වෙන සබාදහමේ අපිට දුන්න පණිවිඩයෙන් අන්තරපත් විසිලනාට නිදුක් නිරෝගී සුව ලැබේවා. අපි කොහොමද සල්ලි හොයන්න ලංකාවට හින්දා කට්ටිය මං මේ කරන වීඩියෝෙන් ඔය කට්ටියට දැනුමක් ලැබිලා සල්ලි උපයන්න කොහොම හරි ඔය කට්ටියට පුළුවන් වැඩි කමක් නැහැ ට්‍රේඩින් වලින් සල්ලි හොයන්න පුළුවන් නමුත් අපිට ඩිසිප්ලින් විනයක් තියෙන්න ඕනේ විනයක් නැතුව සල්ලි හොයන්න බෑ මේ ට්‍රේඩින් කියන්නේ ලූසින් ගේම් එකක් losing part of the game 99ක් ලූස් වෙන්න සම්භාවිතාව වැඩි ඕ කට්ටිය උද්දාමයට පත් වෙන්නේ නැතුව බියට පත් වෙන්නේ නැතුව ට්‍රේඩින් එක බැලන්ස් කරගෙන ගියොත් ඔය කට්ටියට දිනන්න පුළුවන්. හරි පටන් ගමු වීක්ලි ඇනලයිස් එක. සල්මන් ක්වික්ලි මම කරගෙන යනවා. මොකද ටිකක් පරක් වුණා එන්න DXY කියන්නේ DXY පෙයා එකට මම යන්නේ ඉක්මනට DXY කියන්නේ major currency pair එක මේක තමයි influence වෙන්න අද currency වලින් උදාහරණයක් විදිහට euro USD euro USD GBP USD USD JPY USD anything else gold වලට එච්චරම gold වලට 50-50 වගේ යන්නේ මේක sell වෙනවා නම් ඩොලර් ඉන්ඩෙක්ස් එක මේකට කියන්නේ DXY ඩොලර් ඉන්ඩෙක්ස් එක sell වෙනවා නම් euro USD buy හරිද මේක buy වෙනවා නම් මේ ඩොලර් ඉන්ඩෙක්ස් එක buy වෙනවා නම් euro USD GBP USD sell වෙන අනිත් පැත්ත වෙන මේක correlation pair එක ගන්න මොකද්ද forex කරන අය අනිවාර්යයෙන්ම මේ pair එක බලන්න ඕනේ කොහොම මොකද්ද වෙන්නේ කියලා ඩොලර් ඉන්ඩෙක්ස් එක මොකද්ද මේ ඉස්සරහට කරන්න යන්නේ කියලා ඒ කියන්නේ අනාගතය ගැන හෙලිදරව්වක් කරනවා මේ DXY එක එහෙනම් ඇනලයිස් කරද්දි DXY එක මොකද්ද කරන්න කියලා දවසේ හරි වීක්ලි හරි monthly හරි බලන්න මේ වීක්ලි කැන්ඩල් එක මම ටක් ගාලා ඔකට කියන මේ වීක්ලි ඇනලයිස් එක DXY sell hit උනා sell ආවා resist මේක supply zone එක මේ වීක්ලි මේ කැන්ඩල් එක මම මේ ගන්න අරන් තියෙන්නේ මේක supply zone එක break වුණා retest කරා ගිය සතියේ supply become demand now මම කියන්න මොකද්ද වෙන්නේ කියලා අපි daily candle එකට යනවා මේ weekly analysis එක කරද්දී top down analysis එක කරන්න ඕනේ monthly candle එක මොකද්ද කියන්නේ අපිට weekly candle එක මොකද්ද කියන්නේ daily candle එක මොකද්ද කියන්නේ 4 hour candle එක මොකද්ද කියන්නේ කියලා අපි බලන්න ඕනේ ඊට පස්සේ Monday Tuesday Wednesday Friday දක්වා අපිට daily chart එක තමයි බලන්නේ daily 4 hour 1 hour 2 15 minutes candle එක okay weekly hour එක candle එක මේක weekly candle එක retest වුණා bounce වෙන්න පුළුවන් එන සතියේ 60-70% bounce වෙන්න පුළුවන් මම යනවා 4 hour candle එක මොකද්ද කියන්නේ කියලා sorry daily candle එකට යනවා daily candle එක මොකද්ද වෙන්නේ කියලා බලමු ටක් ගාලා මම කටියට කියලා දෙනවා ඇනලයිස් කරනවා oil bitcoin gold තමා මම අද ඇනලයිස් කරන්නේ මම ඒ ගැන තමයි මම අද ඔකට ඇනලයිස් කරන්නේ ඒ ටික තමයි මම කරන්නේ S&P 500 ඒ ටික තමයි මම කරන්නේ මොකද හුඟක් මේව කරගත්තොත් කචල් වෙනවා අපිට මානසිකව හදා ගන්න ඕනේ මොකද අපි වැඩියෙන් ප්‍රයාස කරන්න ගත්තාම අපේ තීරණ වැරදි වෙනවා ඒ හින්දා පොඩ්ඩක් ප්‍රයාස දෙකක් තුනක් ගත්තාම ලේසි අපිට ફોકસ කරන්න ගෝල් කරන අය වෙන මින ගෝල් කරනවා ගෝල් කරන්න ඔයිල් කරනවා ඔයිල් කරන්න S&P 500 කරනවා ඒක කරන්න එච්චරයි
ඔක්කොම පටල ගත්තොත් මොනවත් කරන්න බෑ ට්‍රේඩින් වල මේ මානසික නිදහසක් තියෙන්න ඕනේ ට්‍රේඩින් කරද්දී. මේ ඩේලි චාර්ට් එකේ කියලා තියෙන රිජෙක්ට් වුණා තර්ස්ඩේ රිජෙක්ට් වුණා ෆ්‍රයිඩේ රිජෙක්ට් වුණා නයිස් කැන්ඩල් එකක් දීලා තියෙනවා පිම්බා කැන්ඩල් එකක් මම බයි කරනවා මම බයි ඔපචුනිටි එකක් තියෙන මොකද මේක සප්ලයි වෙලා තිබ්බේ සප්ලයි සෝන් එක become ඩිමාන්ඩ් මේක බවුන්ස් වුණ එක පාරක් මේතෙන්ට මේක ඔකට මේ කැන්ඩල් දිහා බලද්දි කිය හැකි මොකාටද එන්න හදන්නේ කියලා මෙතන එන සතියේ බුල් 60ක් 70ක් මම නම් කරන්නේ පෙන්ඩින් ඕඩර් මෙතෙන් දැම්ම බයි කරා euro USD කරනවන කට්ටිය නම් බලන්ඩ සෙල් ඔපචුනිටිය තමයි එන සතියේ ඔය කට්ටියට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් වෙන්නේ euro USD buy GBP USD buy USD JPY euro USD sell sorry මට සමා වෙන්න euro USD sell GBP USD pairs USD කොයි පැත්තට තියෙන්නේ ඒ කට්ටිය පොසිටිව් වෙනවා ඒ කියන්නේ යුරෝ උදාහරණයක් කියලා යුරෝ USD සෙල් වෙනවා මොකද මෙතන ඩිමාන්ඩ් එකට ඇවිල්ලා තියෙන මේ කැන්ඩල් එක බවුන්ස් වෙලා ඒසියන් සෙෂන් එකේ තීරණයක් ගන්න පුළුවන් මේක බ්‍රේක් වුණා රීටෙස්ට් වුණා බයි කරා හරිද USD JPY බයි වෙනවා හරිද euro USD සෙල් වෙනවා ඒකයි මම කියන්නේ ඒක අනිත් පැත්ත මොකද පෙයාස් දෙක මාරු වෙනවා මේ USD අනිත් පැත්තට එනවා euro USD වුණොත් USD අනිත් පැත්තට එනවා ඒ හින්දා මේක තමයි correlation pair එක මේ currency pair කරද්දී හරිද මේ dollar index එක මොකද්ද වෙන්නේ currency pair opposite වෙනවා ඒකයි මම කියන්න හදන්නේ හරි ඩොලර් ස්ට්‍රෝං වෙයි එන සතියේ ඩොලර්ස් ඉන්ඩෙක්ස් එක බුලිෂ් වෙයි ඒ කියන්නේ බයි වෙනවා බයි වෙන තත්ත්වයක් තියෙන මොකද මෙතන කොන්සොලිඩේෂන් එකක් ක්‍රියාත්මක වෙනවා මේක බ්‍රේක් වුණත් බයි වෙනවා එහෙම නැත්නම් මෙතෙන්ට ගිහිල්ලා ආයේ මොකක් හරි නිවුස් එකක් කරලා ඩ්‍රොප් වෙන්න පුළුවන් තවත් හරිද මම නම් බලාපොරොත්තු වෙන්නේ මේක බුලිෂ් තත්ත්වයක් තියෙන මොකද රිජෙක්ට් වෙලා තියෙනවා nice reject මෙතන Thursday reject වුණා Friday reject වුණා Monday consolidation ගිහිල්ලා Asian session එකේ හරි London session එකේ හරි break වෙයි කියලා තමයි උඩහට යයි කියලා තමයි කියන්නේ මේක DX index එක ඊට පස්සේ මම යනවා Bitcoin මම ඔය කට්ටියට predict කරා සති දෙකකට කලින් ඒ විදිහටම ලස්සන්ට bullish වෙනවා බුල් වෙලා තියෙනවා බලන්න මේ මම weekly candle එකට යන් මම මේ සති දෙකකට කලින් ඇනලයිස් කරේ ඒක ලස්සන්ට වෙලා තියෙනවා එකපාරටම bullish වෙන්නේ නැහැ මේ කියන්නේ up and down තමයි යන්නේ මේ බලන්න ලස්සන්ට මගේ සති දෙකකට කලින් මම මේක තාමත් හෝල්ඩ් කරන් ඉන්නේ මගේ ස්ට්‍රැටජි එක මම වෙනස් කරන්න until break වුණොත් until stop out වුණත් වෙනකම් මම හෝල් කරන් ඉන්න මේක මම සති දෙකකට කලින් කිව්වා මෙතන පෙන්ඩින් ඕඩර් එක බයි කරන්න ආයි පෙන්ඩින් ඕඩර් එක දාලා බයි කරන්න කියලා ලස්සන්ට බයි වෙලා තියෙනවා අපිට කියන්නේ අපි probability එකක් කියන්නේ මේක break වෙන්නත් පුළුවන් පල්ලට නමුත් high probability දැන් candle දෙකක් consolidate වෙලා තියෙන්නේ මේක pull back වෙයි උඩටම හරිද daily chart එකට ගියොත් මේ බලන්න අස්සන්ට මෙතන bullish engulfing candle එකක් තියෙනවා මේක Asian session එකේදී තමයි මේක break වුණත් මෙතෙන්ට යනවා මෙතන supply එකට යනවා looking for the sell මේකේ හරි high probability එකක් තියෙනවා sell කරන්න so ඒකයි සති දෙකකට කලින් මම මේක ඇනලයිස් කරේ demand zone එක hit වුණා ආයේ pull back එන්න බැලුවා reject වුණා ආයේ bullish engulfing ලස්සන rejection candle එකක් දීලා තියෙනවා මේක ආයේ පල්ලට එන්නත් පුළුවන් මොකද මේ තාම stop loss එක මෙතන තාම තියෙන්නේ stop loss වුණා වෙයි ඒක තමයි trading කියන්නේ high probability අපි ගන්න මේ demand zone එක ලස්සන drop base rally කියන strategy එක hit වුණා bounce වුණා මෙතෙන්ට මේ අය කියලා
මං ප්‍රෙඩික්ට් කරනවා ඒකයි බයි කරන්න බැරුණ අය පොඩ්ඩක් බලන්න මේක ආයෙ බ්‍රේක් වෙන්න පුළුවන් මෙතෙන්ට ආයෙ රීටෙක්ස් වෙලා උඩට යන්න පුළුවන් හරිද this bitcoin ඊට පස්සේ මං S&P 500 යනවා S&P 500 මං උඟක් ට්‍රේඩින් මම වීක්ලි ඇනලයිස් එකට යන්න S&P මම මෙතන සෙල් කරා ප්‍රොෆිට් ගත්තා ඊට පස්සේ මම මෙතන සප්ලයි එකක් තිබ්බා සප්ලයි එක රිජෙක්ට් වුණා ප්‍රයිස් එක move up now මේ වීක්ලි channel එක බලන්න ලස්සන parallel channel එක ලස්සනට මේ covid එකේ low pivot එකට ආවා ඒක කට්ටිය මේවා විදිහට draw කරන්න ඉගෙන ගන්න ඕනේ මට අද කියලා දෙන්න විදියක් නැහැ අනික් වීඩියෝස් අනික් වීඩියෝස් ඔකට ඉගෙන ගන්නකොට බලන්න කොහොමද මේවා අඳින්නේ කියලා මම එච්චරම මේවා ගන්න මේ මොකද්ද කොයි පැත්තටද යන්නේ කියන එක අපිට අදහසක් තියාගන්න පුළුවන් විදිහට ඒකයි මේ ට්‍රෙන්ඩ් ලයින් අඳින්නේ කොයි පැත්තට මාකට් එක මූව් වෙන්නේ කියන අදහසක් අපිට එන්න තියෙනවා ගන්න පුළුවන් ඉඳලා හරිද මේක වන් පාරක් මේ රිජෙක්ට් වුණා තව පාරක් මෙතෙන්ට එන්න පුළුවන් ආයි රිජෙක්ට් වුණා මේක කොහොමද සෙල් වෙනවමයි අපිට කියන්න බෑ කවදද වෙන්නේ කියලා දැන් එන සතියේ මට තව දෙකක් කියන්න බැරුණාම ඉස්සල්ලාම টপ ඩවුන් අනලයිස් එකක් කරද්දි මේක බලන්න ඕනේ මේ ඉකොනොමික් කැලෙන්ඩර් එක මේ investment.com ගිහිල්ලා ඉකොනොමික් කැලෙන්ඩර් ටයිප් කරලා බලන්න ඕනේ මොකද්ද high impact news release වෙන්නේ කියලා මේ Tuesday ඉඳන් high impact news release වෙනවා Wednesday high probably market gonna be crazy මේ පිස්සු හැදෙන දවසක් එනවා Wednesday FOMC economy project එක FOMC statement එක release කරන Fed interest rate decision එක තියෙනවා conference එක තියෙනවා මෙදා Wednesday rate cut කරොත් USD rate cut කරොත් market එක going crazy කොයි පැත්තට දුවයි දන්නේ පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න එන්න සතියේදී හරිද Wednesday UK time වලින් 7 මම UK ඉන්නේ මම මේ 7 හවස 7 වෙද්දි තම රිලීස් කරන්නේ 7 වෙද්දි එතකොට ලංකා වෙලාවෙන් 10ට වගේ 9ට වගේ තමයි වෙනස් වෙන්නේ මම නම් කියන්නේ Wednesday ඔය කට්ටිය ඒෂියන් සෙෂන් එකේ හරි ලන්ඩන් සෙෂන් එකේ හරි ට්‍රේඩ් කරන්න නිව්යෝක් කතාරින්ද මොකද high impact news release වෙනවා Wednesday Thursday බලන්න ඔය කට්ටියට ගොඩ chance එකක් එනවා decision එක ගන්න Thursday and Friday හරිද high volatile වෙයි Wednesday බලන්නකො මම බොරුද කියන්නේ කියලා Wednesday night වල ලංකාව වෙලාවෙන් 9 වෙද්දි මේ 4ට කියන්නේ පැය 4:00මාරක වෙනසක් තියෙන්නේ කියන්නේ 7යි 8 9 10 වගේ වෙද්දි හරිද මේ බලන්න මෙතන මේක රිජෙක්ට් වුණා මේක තමයි කොවිඩ් පිවිට් ලෝ කොවිඩ් එක කොවිඩ් සීසන් එකේ හින්දා මාකට් එක ඩ්‍රොප් වුණා මෙතන මට මතක නැහැ මොකක්ද කියලා මම ඔය කට්ටියට තව දෙයක් ඉදිරිපත් කරනවා මම ජාත්‍යන්තරේ කට්ටිය කොහොමද ඇනලයිස් කරන්නේ කියලා මම ඒකත් ඒ කට්ටියගේ අදහසුත් ඔය කට්ටිය මම පෙන්නන්නම් මම කරන කෙනෙක් ඉන්නවා ඒ කට්ටිය එයාගේ එකත් මම පෙන්නන්නම් ඔය කට්ටිය මාකට් එක සති දෙකකට කලින් නොවැම්බර් 3 වෙනිදා රිජෙක්ට් වුණා නමුත් පුල් බෑක් එකක් ආවා අපි හිතුවේ පල්ලට ඩ්‍රොප් වෙයි කියලා මොකද හයි වොලියුම් එක මේ හයි වොලියුම් දීලා තියෙන්නේ ඔය කට්ටියට පේනවනේ කැන්ඩල් එකේ සයිස් එක හයි වොලියුම් නමුත් රිජෙක්ට් වුණේ නැහැ මේ බයස් ලයිස්ටිං හෝල්ඩ් පුල් බෑක් එකක් මෙතෙන්ට ගිහිල්ලා රිජෙක්ට් වෙනවා මම නම් looking for the sell මේක කවද වෙයිද දන්නේ නැහැ ජනවාරි වෙයිද දන්නේ නැහැ මම නම් සෙල් කරන්නේ සෙල් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මේක රිජෙක්ට් වුණා මම looking for the sell S&P 500 හරිද S&P 500 දැන් මම යනවා ඔයිල් එක මම බයි කරලා තියෙන්නේ මම ඔය කට්ටියට මේක ප්‍රෙඩික්ට් කරා ඒ විදිහට මාකට් එක පුල් මේ බලන්න ලස්සන්ට මම සති දෙකකට කලින් ඔය කට්ටියට මේ ඩිමාන්ඩ් සෝන් එක හිට් වෙනවා ඔය කට්ටිය මගේ පරණ වීඩියෝ බැලුවොත් ඔය කට්ටියට බලා ගන්නකො ලස්සන්ට මම මගේ ටාගට් එක මම බලන්න ඕනේ මේකත් මගේ ඉලක්කය නම් මෙතන
මං ඉලක්කෙන බේ මෙතෙන්ට ප්‍රයිස් එක කොහොම ජනවාරි වගේ වෙයි කියලා ඩොයිල් එක ඔයිල් එක පාට ක්‍රේසි ආය මාකට් එක මේ බලන්න මෙතන ඉඳන් දවස් දෙකකට මේ අවුරුදු මා සති ගණන් මේ පුල් බෑක් වෙලා බූම් ආය කැන්ඩල් ඔයිල් කාරයන සල්ලි තියෙනවානේ ඒ කට්ටියට දාපු ගමන් බූම්ග එක කැන්ඩල් එකකින් මෙතෙන්ට යන්නත් පුළුවන් පේනවනේ මේ ඩ්‍රොප් වෙලා හැටි මම නම් කියන්නේ මෙතෙන්ට මගේ එකම ටාගට් එක මෙතන මං සති මාසයක් හරි අල්ලන් ඉන්නවා ස්ටොප් බ්‍රේක් ඉවෙන් දැන් තියෙන්නේ මට ලූස් වෙන්න දෙයක් නැහැ මම මේ හරියෙන් බයි කරේ බලන්න ලස්සනට මගේ ඇනලයිස් එක වැඩ කරා ගිය සතිය උකට මම පළවෙනි වීඩියෝ බැලුවොත් ඒක කරන්න පුළුවන් බලා ගන්න පුළුවන් මාකට මෙතනින් රිජෙක්ට් වෙන්නත් පුළුවන් නමුත් මගේ අදහස මෙතෙන්ටම මම ඕල් කරා මොකද මෙතන සෙල් ඕඩර්ස් තියෙන සෙල් ඕඩර්ස් ලාගේ මෙතන හුඟක් සල්ලි තියෙන මිනිස්සු දාපුවා සෙල් කරලා මේවා ඔක්කොම ගන්න එක කැනල් එක බූම් ගාලා උන් දන්නා මොකද්ද කොහෙද ස්ටොප් ලොස් තියලා තියෙන්නේ කියලා උන් දන්නා ලික්විඩිටි කොහෙද තියෙන්නේ කියලා ටක් ගාලා මේ ප්‍රයිස් එක දවස් එක කැනල් එකෙන් සතියෙන් දෙනවා මෙතෙන්ට ඒ කියන්න බෑ ඉතින් නමුත් මම දන්නවා මේක උන්ට සල්ලි තියෙනවානේ ට්‍රිලියන ගණන් දාපු ගහම කැනල් එකක් බුක් ගාලා කෙලින් උඩට යනවා මේ මැනිපියුලේට් කරලා අපිට මොකද ට්‍රේඩර්ස් අපි වගේ ට්‍රේඩර්ස්ලා කන්ෆියුස් වෙනවා කොහෙටද යන්නේ අපිට දන්නේ නැහැ. උන් දන්නවා අපි මොනවද කරන්න කියලා. මේ ෆයිනලි කැන්ඩල් එක බ්‍රේක් වුණා මේ ට්‍රෙන්ඩ් එක මම නම් මේ දෙසැම්බර් කොහොමද බුල් මාකට් එකක් තමයි තියෙන්නේ. හරිද දෙසැම්බර් ජනවාරිත් බුල් වෙනවා. ඒක මට ෂුවර් එකට නෙමෙයි මේ මොකද ට්‍රෙන්ඩ් එක ලොන්గ్ ටයිම් සෙල් මේ කට්ටියට පුල් බෑක් එකක් වෙන්න ඕනේ එහෙම නැත්නම් ඩිස්කවුන්ට් හම්බෙන්න ඕනේ සෙල් කරනවා නම් එකපාරට සෙල් වෙන්නේ නැහැ අප් ඇන්ඩ් ඩවුන් ගිහිල්ලා තමයි සෙල් වෙන්නේ ඔකට පේනවා ට්‍රෙන්ඩ් එක මෙව බලද්දි ඒ හින්දා දැන් ඩිමාන්ඩ් තමයි වැඩ කරන්නේ මොකද සප්ලයි මේ ඩිමාන්ඩ් එක හිට් වුණා සති කවද්ද මේක හිට් උනේ නොවැම්බර් 20 ෆ්‍රයිඩේ තමයි හිට් උනේ මේකෙන් තමයි හයි ඉම්පැක්ට් උනේ ඔක්තෝබර් වල මන්ඩේ ඔක්තෝබර් 20 ඒක මේක ලස්සන්ට මේ there's no bullish ඔකටට පේන්නේ නැහැ bullish බයස්ලා එන්ටර් වෙලා නමුත් yes නොවැම්බර් 25 තමයි එන්ටර් උනේ ලස්සන්ට කැන්ඩල් එක බ්‍රේක් වුණා ට්‍රෙන්ඩ් එක බ්‍රේක් වුණා මම හෝල්ඩ් කරනවා මාසයක් දෙකක් බ්‍රේක් ඉවන් දාලා තියෙන්නේ මට ලූස් වෙන්න දෙයක් නැහැ දැන් හරි මේක VIT නම් ගෝල්ඩ් එකට යන්න ගෝල්ඩ් එක මම බලන්නේ සෙල් කරන්න ලස්සන්ට ගෝල්ඩ් එක මේ ඩේලි chart එක බුලිස් රන් කරන්නේ දැන් නමුත් මට සප්ලයි එකට නිකන් ඉන්න සෙල් කරන්න ඕන හරිද 4 hour ගියා මම ප්‍රෙඩික්ට් කරපුවා තාම මේ බලන්න මම ගිය සතියේ ඔය කට්ටිය බැලුවා මගේ වීඩියෝ එක මේක මම හෝල්ඩ් කරන් ඉන්නේ මේක බුලිෂ්ම තමයි ඉතින් ආයේ මම මේක ඩබල් টොප් එකක් දීලා තියෙන එන සතියේ මේ හෙට මණ්ඩෙන් හෙට නම තීරණය වෙන්නේ හරිද එක්ක බ්‍රේක් ඉවන් දාන්න බයි කරලා තියෙන අය එක්ක සල්ලි ගන්න දැන් පරක් වැඩිනේ බ්‍රේක් ඉවන් දාන්න හෝල්ඩ් කරන්න එපා මොකද මේ ලස්සන මේ රිජෙක්ට් රෙඩ් කැන්ඩල් දෙකක් දීලා තියෙනවා ඒක භයානකයි මේ සෙල් ප්‍රෙෂර් එක දීලා තියෙන හයි වොලියුම් තියලා තියෙන එහෙම නැත්නම් මේක මෙතෙන්ට ඇවිල්ලා ආයෙ බුම් වෙන්න පුළුවන් උඩට යන්න පුළුවන් මම පේෂන්ලි බලන් ඉන්න ප්‍රයිස් එක මෙතනින් තමයි මම සෙල් කරන්නේ ආ බයි කරන්නෙත් නෑ මම සෙල් කරන්නේ මම සෙල් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මෙතන නමුත් මේක ස්ටොප් ලොස් වුණොත් බ්‍රේක් ඉවන් වුණොත් මම ආයෙ ට්‍රේඩ් කරන්නේ ගෝල් මෙතෙන්ට ප්‍රයිස් එක එනකම් until coming to this level හරිද මේකයි දැන් මොකොත් මට්නන්ට හෙට තමයි ඒෂියන් සෙෂන් එකේ තමයි තීරණය වෙන්නේ කොහාටද යන්නේ කියලා මේක බ්‍රේක් වුණා අනිවාර්යෙන් දැන් සෙල් ක්‍රියාත්මක වෙනවා නමුත් මේක ආයි බුලිෂ් වෙන්න පුළුවන් ඒෂියන් සෙෂන් එක බුලිෂ් වුණා මේක මෙතෙන්ටම යනවා ඉතින් ආයි නමුත් ස්ටොප් ඔයා කට්ටිය ට්‍රේඩ් කරනවා නම් ස්ටොප් ලොස් දෙන්න එහෙම නැත්නම් බ්‍රේක් ඉවන් දාලා තියන්න එච්චරයි ඔය කට්ටිය බයක් තියෙනවා හරිද නමුත් මම එහෙමනම් මම මේක ස්ටොප් ලොස් වලට දෙනවා මොකද ස්ටොප් ලොස් එකට අපි පුරුදු වෙන්න ස්ටොප් එක පුරුදු නැත්නම් ට්‍රේඩින් කරන්න හරි අමාරුයි
මං කියවනේ ට්‍රේඩින් කියන්නේ ලූසින් ගේම් එකක් කියලා. part of losing is a part of the game of the trading. ඒ හින්දා මේ ඔය කට්ටියට මනි මැනේජ්මන්ට් එක තියාගන්න ඕනේ. උපට්ටිය ඩොලර් 1000ක account එක ගන්න ඩොලර් 10යි ඔකයි රිස්ක් කරන්න නැත්තේ. කොන්ෆිඩන්ස් එනකන් ඊට පස්සේ ඔය කට්ටිය රිස්ක් කරන් වැඩි මුදලක් හොයාගන්න පුළුවන්. එච්චරයි මං කියන්නේ. මං හුඟක් කල් ට්‍රේඩින් කරන එක්කෙනෙක් අවුරුදු 10කට කිව්තු. ඒ හින්දා මං මගේ අත්දැකීම් කියන්නේ. හරිද? මේක ගෝල්ඩ් එක ඊට පස්සේ එච්චරයිනේ. ඒකයි මං කියන්න තියෙන්නේ ඔය කට්ටියට. ඔය කට්ටිය ට්‍රේඩින් ඔය කට්ටිය අවුරුදු දෙක තුන ට්‍රේඩින් කරන අය හිතන ඉන්නවනම් මට සල්ලි හොයන්න පුළුවන්. ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක මම අවුරුදු 6ක් කොහොමද ඒක ඔය කට්ටියගේ ෆිසියොලොජිකලි ට්‍රේඩින් අයිඩියාස් කොහොමද ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ එජ් එක හොයාගන්න කොහොමද කියන එක අනුව තමයි තීරණය වෙන්නේ. නමුත් කවදා හරි ඔය කට්ටිය සල්ලි හොයනවා. ඒක බය වෙන්න එපා. අනිවාර්යයෙන් ඔය කට්ටිය එක්ස්පීරියන්ස් නැත්තේ. ට්‍රේඩින් කියන්නේ එක්ස්පීරියන්ස් එක ට්‍රේඩින් ඔය කට්ටිය ට්‍රෙන්ඩ් එක දැකපු ගමන්ම ඔය කට්ටියට හිතා ගන්න පුළුවන් ප්‍රයිස් එක කොහෙටද යන්නේ කියලා. ඒ තරමට අත්දැකීම් එනවා. chart එක දැකපු ගමන් මේක buy මේක sell අපිට තේරෙනවා. පොඩ්ඩක් ඇනලයිස් එක ගත්තා, data ටික ගත්තා, මේක නිවුස් ටික බැලුවා, මොකද්ද ප්‍රෙඩික්ෂන් එක, මොකද්ද මාකට් එක කරන්නේ, බැංකු මොනවද ඩිසිෂන්, රේට් කට් මොනවද බැලුවා. හරි. ප්‍රෙඩික්ට් එක මේක වෙන්න පුළුවන්, හයි වොලටිලිටි මේක. ඔකට ඩිසිෂන් ගන්න පුළුවන්. නමුත් අවුරුදු 3 2 3 4 ට්‍රේඩින් කරන අය හිතන්න එපා මට දැන් පුළුවන් මම වීඩියෝ අප්ලෝඩ් කරනවා මම ෂෝ දානවා එහෙම කරන්න යන්න එපා. අපිත් ඕවා කරා හින්දා එක්ස්පීරියන්ස් ගන්න. එක්ස්පීරියන්ස් අරන් ඕක කට්ටිය ප්‍රූව් කරන්න account එක ප්‍රූව් කරන්න ඩොලර් 1000 5000 කරගන්න කරනවනම් 1000 5000 10000 කරනවනම් අන්න ප්‍රූව් කරලා ඒ ඩිසිප්ලින් එක දිගටම ගෙනියන්න. හරිද? ලූස් වෙනවට බය වෙන්න එපා. ලූස් කියන්නේ මේ part of the game trading වල. හරිද? ඒ හින්දා මේක ඔකට රොනා උදව්වක් කියන්න මගේ ස්පෙෂලි මම ඔකට කියන්නේ මගේ big rich town එකට like කරන්න subscribe කරන්න big rich town කියලා මගේ Facebook page එකක් තියෙනවා. ඒකට subscribe කරන්න like කරන්න follow කරන්න ඔකට උදව් මට අවශ්‍යයි. ඔකට උදව් කරන්න. හරි එහෙනම් ජය වේවා. ජය වේවා එහෙනම්. හරි. අදට තියෙන උදව්වක් කරන්න මෙතන type කරන්න ඕනේ උදව්වක් ඔකට කරනවා. හරිද? හරි එහෙනම් ජය වේවා කියන තාම මම ඔකට කියන්නේ.